ඒ වගේ ලස්සන තව නෑ. අද ඉතින් හරිම ලස්සන දවසක් වගේම වැස්ස දවසක්. ඔයාලා අහලා තියෙනවනේ වැස්ස දවසට තමයි රුධිර ලස්සනම කියලා. පිනි පොද දැස් වසන් පෙර සමනල් සිහිනය පිපුණා. සමනල් මෙයාලට පේන්න තියෙන්නේ රුහුණු කැම්පස් එකේ කැන්ටින් එක. ඒ වගේම තමයි මේ පේන මේ ඒරියා එකේ ඔයාලට ලස්සන චිත්‍ර ඇඳපුවා දැක ගන්න පුළුවන්. ඉතින් දැන් අපි යමු සඳලිතලයට. දේතුණු රේකා දැසම මල් සිත බලා සිටිනවා. මීදුම් තවරා සුළඟක ඈතක සඟවාතුන් සිත දැස හොරෙන් ඈත සොයනවා. අඳුර මැදින් එන්න සඳලියේ ඒදුම් සායම දැස බොඳ කර මාලති යායක හැලිලා. මාලති යායක හැලිලා. ඔන්න මම දැන් ඔයාලා කැම්පස් එකේ ලස්සන මෙතනට කියන්නේ සඳලිතලය. මෙතෙන්ට මොකද හරිම ලස්සනට පේනවා. ඒ වගේ සිහිනෙට වැඩියා හොඳට පේනවා. ඒ වගේම ඒක නිසා අපිට අවුව රස්නයක් දැනෙන්නෙම නැහැ. ඇහැල මල් පිති අතත් වැටිලා වැවුතෙරට මොනරු රැඩුවා. හරිත තුරු යට දෙයත් පටලා නාදුනන පෙම්වතුන් හිටියා. හිතා අප පෙම් තෙපුල් මෙමිනු ගල් බැම්මෙ පිණි වැටිලා තිබුණා. අනේ ඔබ නැති සොරින් දැවිලා රුහුණු අහසින් කඳුළු වැටුණා. මේ කැම්පස් එකේ පිටිපස්ස ගේට් එකට යන පාර. ඉතින් ආයෙත් දවසක වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහින් යන්නම්. මාතොටින් ආ මුහුදුලගේ මං